ඔබතුමා රට ගියා කියලා ආරංචියක් ආවා. චීනේ ඉඳලා ආවේ මේ අපු ගාව. මේ ඉන්ටර්නෙට් එක ගන්නවා. පත්තරේ දාන්නේ. ලංකා පොත්තේ. නෙට් එක තියෙනවා. ලංකාවේ With all family member. දැන් මම උදා රකින්න. Oh, my family is also here. I bought him here. උදේ දකින්නකොට මට මතක් වුණා. මම උදේ මේ කොළඹ ඉඳලා එන ගමන් ඉන්ටර්නෙට් එක බලලා. මේක මේ the newspaper is on 11th. Yeah. But they have distributed it, started selling it today. What is the newspaper? Lanka. Lanka JP. Lanka. JP. Lanka JP ne? Is the Yeah. what you know what exactly happened? My family was in Colombo. Day before yesterday, from Katunayaka to Mattala, they flew. They flew in the same flight because the flight continues to Shanghai. There's no one So- stop here, no? No, they usually stops at Mattala, so it's easier. 20 minutes. So these people thought They thought they are. there's a newspaper also of the station. I was at home. අද මේ දවස් කිහිපයේම මුළු රට පුරාම කටකතාවක් ඉතාමත් සංවිධානාත්මක ප්‍රචාරය කරන්න උත්සාහයක් අරගෙන තියෙනවා මේ බංකුලොත් විපක්ෂයේ විසින් මම පළාතේ ප්‍රධාන ඇමතිවර හැටියට රට අතහැර ගියා කියලා ඒ වගේම මගේ පවුලේ උදවිය ගියා කියලාත් මේ ප්‍රචාරය කරලා තියෙනවා. කතා කරන හැමතැනම රටේන නෑ මේ ආවේ. ප්ලේන් එකේ ගියාම පවුල් පිටින් ගියා කියලා කතා හැමතැනම තියෙනවා නේ. ට්‍රේන් එකෙන් තමයි ආවේ. අපි කොහොම මොනවාට අහුම් ප්ලේන් එක බාන විදිහ හදාගන්න ලේසි නේද? මත්තලට එන්නේ නෑ. මත්තලට එන්නේ දෙන්නේ. කරාදේ පිට. දැන් හදිස්සියේ. කරාදේ ප්‍රචාර කරනවා. එක දෙනයි ඉන්නේ. හෙට පිට. ඔය වගේ තමයි ඔක්කොම කියන දේවලු. හොඳයි යෝග මිනිස්සුන්ට දැනගන්න නේ. ඒක හොඳටම හරියට. ඒ කියන්නේ දැන් හරියනේ දැන්. මම යාර පහම්බානේ ඊ කෝල් කරලා අපේ නෑ කෙනෙක් කිව්වා ඇත්තද මම ගුණවම්බෙන් බැන්න. මම ලක්ෂ 20ක් කියන සභාපති පුතා ළඟ එන්නේ උට අල්ලන්න කියලා ඔට්ටුවා. තාම කතාවක් නෑ මේ තොයතමතු මන්දියා කියා කතාව ඒක මාත් සේරෝ යනවා දැන්. සොයදවතු අපේ ගෙදර ඉඳලා දැන් ගියා විතරයි. ඊයා ගියා ගෙවල් වල කට්ටිය. දාන්න යන්න බෑ.